දමිතක්කේ හැමදාම වගේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේකෙදි තමන්ගේ සැමියාගේ වැරදි දරාගෙන ජීවත් වෙච්ච කාන්තාවක් විදිහට අද ප්‍රේක්ෂකාවක් විදිහට කොහොමද ෆිල්ම් එක දැනුනේ? මම හිතන්නේ අද ෆිල්ම් හෝල් එකේ හිටියෙත් ඒ පුලස්සිගේ බිරිඳ විදිහටම තමයි. ඒ හැම මොහොතක්ම මට දැනුණා. ඒ හැම මොහොතක්ම මම මගේ චරිතය එන වෙලාවේ මම හිතන්නේ මම ප්‍රේක්ෂකාවක්ද වෙන්න ඇති මං හිතන්නේ. මමත් ඇඬුවා. මට ඇඬුණා ඇත්තටම. මං විශ්වාස කරන්නේ අපි මේ මහ පොළොවේ ජීවත් වෙන චරිත. මේ මහ පොළොවේ මේ සියලු සිදුවීම් සිද්ධ වෙනවා මේ මොහොතේ. කලිනුත් සිද්ධ වුණා, ඊයේත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, හෙටත් සිද්ධ වෙයි. මම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ සිදුවීම් සිද්ධ නොවේවා මේ මහ පොළොවේ. මේ හැම ජීවිතයකටම තමුන්ගේ ජීවිතය ගත කරන්න අයිතියක් තියෙනවා. ඒ ජීවිතවල කතන්දර ප්‍රතිනිර්මාණය කරන්න කලා ශිල්පීන් විදිහට අපිට අයිතියක් තියෙනවා. හැබැයි ඒ කතන්දර විකෘති කරලා තමන්ට ඕන කතා කියන්නට මාධ්‍යේ ඉන්න අපි කාටවත් අයිතියක් නැහැ. මොකද ඒ චරිත නැති වෙච්ච චරිත, ජීවත් වෙන චරිත මේ හැම කෙනෙකුටම අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. කතා කරන්න ඉඩක් දුන්නා නම් ඒ පුලස්තිට පොලිස් නිලධාරියාට එයත් එයාගේ කතාවක් කියාවේ. කතා කරන්නට ඉඩක් දුන්නා නම් ඒ දිනාලිට ඒ කාන්තාවට එයත් එයාගේ කතාවක් කියාවේ. කතා කරන්නට ඉඩක් තිබිලත් ඉතාමත්ම බුද්ධිමත් විදිහට තමුන්ගේ මහත්තයාගේ වැරදි කියන්නේ නැතුව ඒ කාන්තාව ගැන ඒ තරුණිය ගැන කිසිම වරදක් සමාජයට කියන්නේ නැතුව නැත්තම් සමහරට වෙන ගැහණියක් වුණා නම් ඔව් මගේ මිනිස්සයා වැරදි එහෙම කරපු එක මේ කාන්තාව මහ ජරා ගෑණි කියලා කියන්න ඉඩ තිබුණානේ. තමුගේ ෆෝන් එක අරන් වීඩියෝ එකක් දාන්න තිබුණා. මට මේ කරපු දේවල් වලට මොකක් හරි කියන්නේ කර්මයේ පළ දුන්නා හරි කියලා වීඩියෝ එකක් දාන්න ඒ බිරිඳටත් ඒ අම්මටත් ඉඩ තිබුණා, ඒ දරුවන්ටත් ඉඩ තිබුණා. හැබැයි පුදුම බුද්ධිමත් මිනිස්සෙක් තමුන්ගේ දරුවන්ව මාධ්‍යෙන් වහගන්න. එයා මාධ්‍යට කතා කරන්න එන්නේ නැහැ. කිසිම තැනක තමුන්ගේ මහත්තයාගේවත් තමුන්ගේ දරුවෝ මේ තමුන්ගේ ස්වාමි පුරුෂයාගේවත් මේ අහන් ඉන්නවා. කතා يعني කිසිම වරදක් කිව්වේ නැහැ. මම හිතනවා කතා කරන්නට ඉඩක් ලැබුණු ඉඩක් නොලැබුණු හැමෝටම ඔවුන්ගේ කතාවක් තියෙනවා. ඉතින් අපි කවුරුත් කවවත් ජජ් කරන්න හොඳ නැහැ. හැමෝටම ඔවුන්ගේ කතාවක් තියෙනවා.